Hi guys, welcome back. ඔන්න දඩබඩ කාලේ ලෑස්ති වෙලා අපි යන්නේ යුනික් ට්‍රේන් එකක ෆස්ට් ක්ලාස් එක්ස්පීරියන්ස් එකක් ගන්න. යාළුවනේ මම සූරික් මේන් ස්ටේෂන් එකකින් මගේ ට්‍රේන් එක ගත්තා. මේගොල්ලන්ට පේන්නේ ට්‍රේන් එක ඇතුලේ කොහොමද තියෙන්නේ කියලා. එන්න ලුගාන ඉතින් මේක තට්ටු දෙකේ ට්‍රේන් එකක්. ඔයාලට පේනවා නේද? අතුරේ මාර ක්ලීන්. ඔයාලා මේ වීඩියෝ එකේ අන්තිම වෙනකන් රැඳිලා හිටියොත් ඔයගොල්ලන්ට ලුගානෝ අතරතුර තියෙන ලස්සන views ටිකක් බලා ගන්න පුළුවන්. ඒක නෙමෙයි මාර වැඩක් වුණානේ. ළමයි මට චූටි අකර තැබ්බියක් වුණා. මං ගත්ත ටිකට් එකේ පොඩි ප්‍රශ්නයක් තිබ්බා. තව පොඩ්ඩෙන් මට කෝච්චියේ විරුඳුවක් කියලා සල්ලි එකතු කරලා තමයි මේ ගමන යන්න වෙන්නේ. මම අරන් තිබ්බේ ලුගානෝ වලට අප්ග්‍රේඩ් ටිකට් එකක්. මම ඇත්තටම හිතුවේ ට්‍රැවල් පාස් එකෙන් එක කව වෙනවා කියලා. ඒ වුණාට එහෙම නෑ. ඉතින් මම දැනගෙන හිටියේ නෑනේ. ඉතින් චෙකර් කෙනෙක් ඇවිල්ලා මගේ ටිකට් එක චෙක් කරා. මගේ ගාව තිබ්බේ මේක විතරයි. ඒ චෙකර් හරිම හොඳයි. ඊට පස්සේ ආත්ම මොබයිල් එකෙන් try කරන්න ආයි ටිකට් එක ගන්න කියලා. ඊට පස්සේ මම already journey එක පටන් අරන් තියෙන හින්දා මට මොබයිල් එකෙන් ගන්න බැරි වුණා. මොබයිල් app එකෙන් ගන්නවා නම් ටිකට් එකේ ගාණ ඇත්තටම අඩුයි. මගේ වෙලාව චුට්ටක් විතර හොඳ හින්දා ලොකු ෆයින් එකකින් මම බේරුණා. ඉතින් මට ස්ටෑන්ඩඩ් රේට් එක දීලා ආයෙත් අලුතෙන් ටිකට් එකක් ගන්න ඕන. ඔක එකපාරක් ගිහිල්ලා හොලොත් චේ 90 අතර ෆයින් එකකුයි අමතරව ටිකට් එකකුයි ගන්න ඕන. ඉතින් ඔයගොල්ලන් ඊළඟ පාරේ travel කරනවා නම් මෙන්න මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න. සමහරක් විට මගේ අතේ එක ටිකට් එකක්වත් නැතුව තිබ්බනම් ලොකු ෆයින් එකක් මට ගෙවන්න තිබ්බා. ඉතින් දරු පැටවුනේ ටිකට් නැතුව නම් මේ ට්‍රේන්ස් වල යන්න එපා. සාමාන්‍යයෙන් මෙහි තට්ටු දෙකේ ට්‍රේන්ස් තියෙන්නේ ගොඩක් දුර ජර්නීස් වලට යනවා නම් විතරයි. ඉතින් මට ලුගානෝ වලට යන්න පැය දෙකක් විතර ගියා. ඔන්න ඔහොමයි ළමයි මම ලුගානෝ වලට ට්‍රේන් එකේ ගියේ. ඉතින් ලුගානෝ වල ලස්සන බලන්න ඕන නම් මගේ ඊළඟ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. මම ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. හම්බෙමු.